මං අද කියලා දෙන්න යන්නේ paludu ගලක කොහොමද අපි paludu බේරලා පිරිසුදු කෑල්ල ගන්න කියන්නේ ඉස්ම ගලකින් තමයි පිරිසුදු කෑල්ලක් ගන්න paludu ගලකින් ගත්තොත් තමයි අපිට ලේසියෙන්ම ලාභ ගන්න පුළුවන්. මොකද හේතුව paludu ගලක් හැමතිස්සෙම අඩුවට ගන්න පුළුවන්. එතකොට වෙලෙන්දු අතාරිනවා. ඒක අපේ ළඟට එනවා. ඒක නිසා මම paludu ගොඩක් තිබුණට පිරිසිදු ගල් කෑල්ලක් ඒ paludu අතර සංගවිලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆේමස් කට් එකක් ගන්න පුළුවන් එකක්, ඕවල් එකක්, රවුමක්, හાર્ට් එකක්. එතකොට ඒ වගේ දෙයක් අපි අයිඩියා ගන්න ඕන. ඒ කියන්නේ ගල paludu ඇරලා කොහොමද වෙන්නේ මෙතනින් මේ කෑල්ල ගන්න පුළුවන් කියලා. එහෙම මම කීපයක් ඔයගලන්ට උදාහරණ පෙන්නනවා. එතකොට ඔයගලන්ට ලේසි ඒක අයිඩියා එක ගන්න. ඒ වගේම මම උදාහරණකුත් පෙන්වන්නම් අද. මේ බලන්න ඉස්සෙල්ල මේ A කියන එක. දැන් මේ ගලේ මේ වාක්කුව තමයි මම ඊතල වලින් පෙන්ලා තියෙන්නේ. කියන්නේ මේක ටිකක් ක්‍රිස්ටල් ෂේප් එකක් වගේ ගලක්. එතකොට මේ වාක්කුව මේ පැත්තට මොකුත් ගලක් නැහැ. මේ පැත්තේ වාක්කුවට. හැබැයි ඒ කෙලිම අනිත් පැත්තටත් වාක්කුව ඕන ගලක් එහෙමයි. වාක්කුව තියෙන පැත්ත කෙලිම සම්පූර්ණ විරුද්ධ දිශාවෙත් වාක්කුව. දැන් මේ ගලේ වාක්කුවටම ගලක් මෙතන තියෙනවා. මම මේ ඇඳලම තියෙන්නේ. ඒක අපිට අයිඩියා එක ඔලුවට ගන්න පුළුවන් වෙනවා. හරියටම මේ paludu වලින් බේරලා හොඳ ගලක් මෙතන හැංගිලා තියෙනවා. නමුත් අපිට ඕන කෙනෙක් එක තර්ක කරන්න පුළුවන් මෙතන ගලක් නැහැ. මෙතන චූටි කෑල්ලක් තියෙනවා එච්චරයි. එතන විතරයි පොඩි කෑල්ලක් තියෙන්නේ. එහෙම කියලා. ඉතින් මේ ගලේ මුළු ප්‍රමාණය අනුව ඔයගලන්ට හිතා ගන්න පුළුවන් වෙන්න ඕන මෙතන මේ තියෙන ගල් කෑල්ල අපිට කීයෙන් කට් කරගන්න පුළුවන් කියලා. ඒක සැඟවිලා තියෙන නිසා අපිට අඩුවට ගල ගන්න පුළුවන්. දැන් මෙතන මේ paludu වලින් හරියටම බේරිලා හොඳ ගලක් තියෙනවා. ඊළඟට බලමු මේ B කියන එක. දැන් මෙතන වාක්කුව මේ දෙපැත්තට නෙවෙයි, වාක්කුවට නෙවෙයි මේ ගල තියෙන්නේ පිහිටලා. වාක්කුවට කපුව පොඩි ගලක් තමයි අපිට මෙහෙම ගන්න වෙන්නේ. එතකොට ඒක අපතේ යනවා. නමුත් මේ වාක්කුව පෙරලිලා තමයි මේ ගල හදන්නේ. කමක් නැහැ එහෙම. මොකද මේ ගල ගොඩක් ලොකුයිනේ. මේ ලොකු ගලක් අපිට ගන්න පුළුවන්. එතකොට වාක්කුවම ඕනේ නැහැ. ගල ලොකුවට එනවනම් එතකොට මේ බිස්නස් එක වෙනවා. මේ ගල ලොකුයිනේ. එතන ඉතින් අඩුවට ගන්න පුළුවන් නේ paludu ගලක්. මේ වගේ අවස්ථා වුණ තරම් මේ වගේ ගල් හම්බ වෙනවා. මොකද හැම පැත්තෙම paludu බැස්සම වෙලෙන්දු ගන්නෙ නෑ. ඒක අත්හැරලා දානවා. ඒ රිස්ක් එකක් ගන්න නෑ. ඒක අපිට හොඳටම බලලා හොඳට වයිසරේ දාලා බලන්න ඕන. වයිසරේ නැතුණම් මේ වැඩේ කරන්න එපා. අනිත් එක තමයි මෙහෙම අයිඩියා ගන්න බැරි නම් ඒක තමයි හිතා ගන්න බැරි නම් මෙතෙන්ට මෙන්න මේ කට් එක දීලා මේ කට් එකට හැරෙන ගලම් මෙතන තියෙනවා කියලා හිතා ගන්න බැරි නම් මේ රස්සාව හරියන්නේ නෑ. ඒකත් ඔලුවට ගන්න. එහෙම හිතා ගන්න පුළුවන් වෙන්න ඕන. තව එකක් මම පෙන්නන්නම්. මෙතන මේ C කියන එක මෙතනත් හොඳ ගලක් තියෙනවා. මේ විදිහට අපිට හිතා ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් මේක බලන්න මේ D කියන එක මේක ගොඩක් ඉම්පෝටන්ට් දෙයක්. දැන් මේකේ ගලක් ඇත්තෙම නැහැ නේ බැලුමට. නමුත් ගලක් තියෙනවා. මම පෙන්නන්න ඒක ඔයගොල්ලන්ට ඇඳලා. මේවනේ සුපිරි හાર્ට් එකක් කවන්න පුළුවන්. ඉතින් ඒ වගේ Tamanට අයිඩියා ගන්න පුළුවන් වෙනවනේ paludu බැලුවම. ඒකට මම අර ඉස්සෙල්ලා පළවෙනි පාඩමේ කියලා දුන්න විදියට paludu තියෙන තැන වැඩිය ඉස්සිලා තමයි පෙන්වන්නේ. ඒකත් ඔළුවේ තියාගන්න ඕනේ. ඒකත් ඔළුවේ තියන් තමයි මේක බලන්න ඕනේ. හැමතිස්සෙම paludu අපිට ලං කරලා පෙන්වන්නේ. අපි බලන පැත්තට ලං කරලා තමයි පෙන්වන්නේ. ඒක ඔළුවේ තියාගන්න ඕනේ. මම දැන් මෙන්න මේ කිරින්චි කෑල්ල මම රත්නපුරේ ලොට් එකකින්, ඒ කියන්නේ ලොට් එකක තිබුණු ගලකින් තමයි මේක paludu යවලා වෙන් කරගත්තේ. කැරට් 4මාරක් තියෙනවා. ඉතින් හાર્ට් එකක් හරි ට්‍රයිඇන්ගල් එකක් හරි කපන්න පුළුවන්. හොඳ ලයිට් ගලක්. මේක ඉතින් රත්නපුරේ මම බෝගහ යටින් ගත්තේ. එතකොට ඉතින් එතන දන්නවනේ එතන කාක්කු ටික ඔක්කොම ඉඳලත් මේක පෙනුන්නේ නැහැ ඒගොල්ලන්ට. මේ ඉතින් මෙන්න මේ ලොට් එක. ඒකට බලන්න කොහොම මේ paludu ගල් මේකේ තියෙන්නේ. paludu කළු ගල් මේක 3000ට මම මේ ලොට් එක ගත්තේ. එතකොට
බලන්න දැන් මේ ගල කැරට් 4මාරක් තියෙනවා දැන් මේ ප්‍රිෆෝම් කරලා තියෙන්නේ 30000ට මෙහෙම ඉල්ලනවා මේ තුන කැපෙනවමයි මේකේ ට්‍රයිඇන්ගල් එකක් ගැහුවත් හાર્ට් එකක් ගැහුවත් තුන ගන්න පුළුවන් හાર્ට් එකක් ගැහුවත් නම් 2.90 80 වෙයි ඉතින් 30000ට ඉල්ලනවා ඉතින් මේක මේ මෙන්න මෙහෙම තමයි ගල තිබ්බේ මෙන්න මෙහෙම තමයි තිබ්බේ මේ මම පාට කරලා තියෙන්නේ ඒ ටික තද කළු ඒ කියන්නේ තද පර්පල් වගේ කළු ගතියක් තිබ්බා මේ ටික මේ ලයිට් ටික තමයි මේ ලයිට් විදියට මම තියලා තියෙන්නේ මෙතන ගල තිබ්බා මේ පළුද්දම් මෙහෙම තිබ්බා උතන ඔහම ගල තිබ්බා ඉතින් ඒක කාටවත් පේනුන්නේ නැහැ ඒකයි හරිම ලේසි මේ පළුදු ගල් වලින් ලාභ ගන්න එකයි මම මේ කියලා දෙන්නේ ඒ කියන්නේ පිරිසිදු ගලට කවුරුත් පොර කනවා ඒක අඩුවට ගන්නත් බෑ ඒකයි එතන තියෙන ප්‍රශ්නේ මෙහෙම වුණාම හරි ලේසි මතකම තියාගන්න ඕන දේ තමයි ගල් විශේෂයෙන්ම ගන්නකොට කියන්නේ මේ අපි ගිහිල්ලා තැනකට ගිහිල්ලා ගල් ගන්නකොට මතකම තියාගන්න ඕන දේ තමයි අපි එතන සිංහ පාට් එක දාලා හරියන්නේ නැහැ. අපි එතන හිවල් පාට් එක තමයි අපිට දාන්න වෙන්නේ මොකද හේතුව ඒක සල්ලි හොය කියන්නේ බිස්නස් කාර්යෝ කියන්නේ සල්ලි කාර්යෝ ඔක්කොම හිවල් පාට් එක තමයි ඒගොල්ලෝ දාලා තියෙන්නේ දැනට දාමින් ඉන්නෙත් නමුත් අර බොරු රංගපෑමක් ඉතින් දාන්න පුළුවන් කෙනෙකුට සිංහයා වගේ ඉන්නවා කියලා බොරුවට පෙන්නනවා නමුත් සැබෑවටම හිවලා ඒක තමයි ඕගොල්ලන්ටත් තේරුම් ගන්න ඕනේ ඉතින් සල්ලිකාරයෙක් වෙන්න නම් හිවල් පාට් එක අත්‍යවශ්‍යයි දැන් ගලක් විකුණනකොට නම් ඉතින් අපිට පොඩ්ඩක් සිංහ පාට් එක දාන්න පුළුවන් ලක්ෂ 10 ගල අපිට අඩුවට දෙන්න පුළුවන් නේ ලක්ෂ 8කට අපි පොඩි ලාභයක් තියාගෙන يعني එහෙම ඉතින් අපිට සිංහ පාට් එකක් දාන්න පුළුවන්. නමුත් හිවල් පාට් එක තමයි ඉතින් සල්ලිකාරයෙක් වෙනවා නම් වෙන පාරක් නැහැ ඉතින්. සිංහයෝ විදියට හැසිරුණොත් අපිට ඉතින් සල්ලි හොයන්න බෑ. සිංහයෝ ඉන්න ඔය කැලේ ආරණ්‍ය වල එහෙම ඔය භාවනා කරන්නේ පන්සල් වල. ඉතින් ඒ සිංහයෝ. ඉතින් අපිට ඒ බෑ අපි සල්ලි පාරේ නලවන්නේ. අපිට ඉතින් හිවල් පාට් එක තමයි දාන්න වෙන්නේ. මම මේ කියන්නේ මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න. ඉතින් ගල් ගන්න ගියාම ඒක